ආයිබෝන් සියලු දෙනාටම ජාත්‍යන්තර කාන්තා දිනය කියන්නේ මොකක්ද? ඒක ආරම්භ වුණේ කොහොමද? මොකක්ද ඒකට හේතු වෙච්ච කාරණා? ඒක ආරම්භ වුණේ කොයි කාලෙද? මෙන්න මේ කාරණා තමයි මම මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ජාත්‍යන්තර කාන්තා දිනය කියන්නේ මාර්තු 8 වෙනිදා ලෝකය පුරාම ජනතාව නැත්නම් කාන්තාව විසින් මේ දිනය සමරනවා. කාන්තාවගේ දේශපාලන ආර්ථික සමාජීය සංස්කෘතික ජයග්‍රහණ ඒ වගේම කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම කියන කාරණා කාන්තාව පිළිබඳව ලෝකෙටම හඬගා කියන්න වෙන් වෙච්ච දිනයක් තමයි මාර්තු 8. ඒතර මේක නිකම්ම වෙන්නුනේ නැහැ. මේකට බලපාපු ඓතිහාසික කාරණා සිද්ධි දාමයක් තියෙනවා. අපි එන්නේ ඒවා එකින් එක කතා කරගෙන යමු. මේකට ආරම්භ වෙන්න මූලික වෙච්ච නිමිත්ත වෙච්ච කාරණාව තමයි 1908 දී නිව්යෝර්ක් නගරේ කම්කරු කාන්තාවන් 15000ක් පමණ දැවැන්ත උද්ඝෝෂණ දැවැන්ත විරෝධතාවයක් පවත්වනවා. මේකට හේතු වෙන්නේ එයාලගේ වැටුප් පිළිබඳ ප්‍රශ්නයක්, වැටුප් වල තියෙන වැඩි කිරීමක්, ඒ වගේම එයාලගේ වැඩ කරන කාලය ඊට වඩා ඔප්ටිමයිස් කරන්න. ඒක ඒ වගේම තමයි උන්ට ඡන්ද අයිතිය ලබා දෙන්න කියන එක. තමයි මේ විරෝධතාවයට මුල් වෙච්ච මූලිකම හේතු කාරණා වෙන්නේ. එතකොට මෙන්න මේ කියන මේ විප්ලවීය අවස්ථාවනේ 1908 වගේ කාලයකදී කාන්තාවන් පාරට බහැලා මේ උද්ඝෝෂණ කරලා තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැගීම ඉතාමත් විප්ලවීය අවස්ථාවක්. එතකොට මෙන්න මේක හේතු කාරණා කරගෙන මේකෙන් උත්තේජනයක් ලබාගෙන ඇමරිකාවේ සමාජවාදී පක්ෂය ජාතික වශයෙන් කාන්තා දිනයක් නම් කරනවා 1909 පෙබරවාරි 28 වෙනිදා. එතකොට මේක ජාත්‍යන්තර කාන්තා දිනයක් බවට පත්වීමට හේතු වෙච්ච කාරණාව තමයි ජාත්‍යන්තර කම්කරු කාන්තා සමුළුව පවත්වනවා 1910 දී ඩෙන්මාර්කයේදී. එතකොට මේකට යෝජනාවක් ඉදිරිපත් කරනවා ජර්මනියේ කාන්තා නායිකාවක් වන ක්ලාරා සෙට්කින් කියන කාන්තාව. එතකොට මෙන්න මේ කියන යෝජනාව ජාත්‍යන්තර කාන්තා දිනය පැවැත්වීමට අදාළ යෝජනාව සියලුම නියෝජිතයන් අතින් සම්මත වෙනවා. ඒකත් එක්ක තමයි ජාත්‍යන්තර කාන්තා දිනය පවත්වන්න ඕනි කියන යෝජනාව සම්මත වෙන්නේ. එතකොට මේකේ පළවෙනි සැමරීම සිද්ධ වෙන්නේ 1911 මාර්තු 19 වෙනිදා. එතකොට මේකට නිශ්චිතවම දිනයක් නිල වශයෙන් නම් වෙලා නැහැ. නමුත් ජාත්‍යන්තර කාන්තා දිනයක් පැවැත්වීමට අදාළ යෝජනාව සම්මත වීමත් එක්ක මාර්තු 19 වෙනිදා තමයි පළවෙනි ජාත්‍යන්තර කාන්තා දිනයේ සැමරීම සිද්ධ වෙන්නේ. විශේෂයෙන් ඕස්ට්‍රියාව, ඩෙන්මාර්කය, ජර්මනිය, ස්විට්සර්ලන්තය වගේ රටවල තමයි මේ සැමරීම සිද්ධ වෙන්නේ පළමු කොටම. එතකොට මේක මාර්තු 8 කියන දිනය මේකට වෙන් වෙන්නේ කොහොමද? ඒකට නිමිත්ත වෙච්ච කාරණා මොකක්ද කියලා ගත්තොත් එහෙනම් මේක තාමත් ඓතිහාසික සිදුවීමක්. අපි දන්නවා ලෝකේ අපිට ලෝක ඉතිහාසය කතා කරනකොට අපිට අත්හැරලා යන්න බැරි අවුරුද්ද තමයි 1917 කියන එක. රුසියාවේ කම්කරු පන්ති අතර එහෙම නැත්නම් බෝල්ෂෙවික් පක්ෂය අතර ධනේශ්වර ගත්තොත් එහෙම සාර් පාලනය එළවලා දාලා බලය ලබා ගැනීම සන්ටර්න් වෙච්ච අවුරුද්ද. එතකොට මෙන්න 1917 මෙන්න මේ කියන විප්ලවයට හේතු වෙච්ච මූලික කාරණාවක් තමයි කාන්තාවන් එළියට බහලා තම අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම. 1917 මාර්තු 8 වෙනිදා රුසියාවේ කාන්තාවන් දැවැන්ත වැඩවර්ජනයක් ආරම්භ කරනවා. මේකට ඒගොල්ලෝ හේතු කරගන්නේ ආහාරයට පාන්, ඒ වගේම ජනතාවට සාමය කියන පාඩයන් එක්ක. ඒතකොට මේක දින 4ක් අඛණ්ඩව පවතිනවත් එක්ක එවකට එහි රාජ්‍යත්වයේ දරන සාර් පාලනයට සිද්ධ වෙනවා පාලනයෙන් ඉවත් වෙන්න, පාලනය අත්හරින්න. ඒකත් එක්කම අන්තර්වාරය එහෙම නැත්නම් తాවකාලික ආණ්ඩුවක් පත් වෙනවා. මේ ආණ්ඩුව විසින් කාන්තාවන්ට ඡන්ද අයිතිය ලබා දීමට පොරොන්දු වෙනවා. නමුත් ලෙනින් ප්‍රමුඛ බෝල්ෂෙවික් පක්ෂය දිගින් දිගටම මේක සමාජවාදී අරගලයක්,
එහෙම නැත්නම් මේක කම්කරු පන්ති අතර බලය ලබා ගැනීමේ අරගලයක් දක්වාම අරගලය අඛණ්ඩව කරගෙන යාම ඇතුලේ ඔක්තෝබර් විප්ලවය නැත්නම් ඔක්තෝබර් මාසයේදී කම්කරු පන්ති අතර එහෙම නැත්නම් බෝල්ෂෙවික් පක්ෂය අතර මේකේ බලය ලබා ගන්නවා. ඒකත් එක්ක තමයි ඉතිහාසයේ පළමු සමාජවාදී රාජ්‍ය බිහි වෙන්නේ සෝවියට් දේශය විදිහට 1917 ඔක්තෝබර් මාසෙදී. ඒතර මේකට මූලික වෙච්ච කාරණාව තමයි මාර්තු 8 වෙනිදා 1917 මාර්තු 8 වෙනිදා කාන්තාව විසින් ආරම්භ කරපු ඒ දැවැන්ත වැද්ද වර්ජනය. ඒතර ඒකත් එක්ක තමයි මාර්තු 8 වෙනිදා කියන එක ජාත්‍යන්තර කාන්තා දිනය විදිහට නම් වීමට මූලික වෙන්නේ. ඒතර මේක නිල වශයෙන් කාන්තා දිනයක් බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගන්නේ 1977 දී. එතෙන් පටන් මේක හැම අවුරුද්දකම මාර්තු 8 වෙනිදා කියන්නේ නිල වශයෙන්ම ජාත්‍යන්තර කාන්තා දිනය බවට පත් වෙනවා. 1975 මේකට අතුරු කාරණාවක් 1975 අවුරුද්ද ජාත්‍යන්තර කාන්තා වර්ෂය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය නම් කිරීමකුත් ප්‍රකාශ කිරීමකුත් කරලා තියෙනවා. එතකොට මේ විදිහට හැම අවුරුද්දකම ජාත්‍යන්තර කාන්තා දිනය විවිධ තේමාවන් යටතේ සැමරීම් කටයුතු කරනවා. එතකොට මේ අවුරුද්දේ කියන්නේ 2026 අවුරුද්දේ කාන්තා දිනට අදාළ තේමාව තමයි සියලුම කාන්තාවන් හා ගෑනු දරුවන් සඳහා අයිතිවාසිකම්, යුක්තිය සහ ක්‍රියාකාරීත්වය. Right, Justice, Action for all women and girls කියන තේමා පාඩය. එතකොට මේ වීඩියෝදී මම ප්‍රධාන වශයෙන් කතා කරන්න හේතු වුණේ ජාත්‍යන්තර කාන්තා දිනය. ඒකට මූලික වෙච්ච හේතු කාරණා මොනවද කියන එක. මේ කාන්තා අයිතිවාසිකම්, ස්ත්‍රීවාදයේ වගේ මාතෘකා පිළිබඳ අපි ගැඹුරු අධ්‍යයනයක යෙදෙන්න අවශ්‍යයි කියලා මට හිතෙනවා. ඒ සම්බන්ධව ඉදිරි වීඩියෝ වලදී මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ගිහින් එන්නම්. ජය වේවා.